අපි ෆින්ලන්ඩ් දාලා යනවානේ. yes කොහෙටද අපි යන්නේ? අද කොහෙටද යන්නේ කියලා කියන්නේ. අපි දැන් ඉන්නේ VR එකේ. ඔයාලට VR එක පෙන්වන්නද? එන්න මාත් එක්ක. කවුරුත් නැහැ. මේක මේ 2 stairs නෙමෙයි 1 stair. මෙතන මේක ඉන්නේ ෆෝන් කෝල් ගන්න. වෙනම ප්‍රයිවට් ඒරියා එකක් තියෙනවා කෝල් ගන්න. එතකොට මේක අපි අර ලංකාවේ වගේ යන්න පුළුවන්. මැදි dog area, kids area. මේක බෑග්ස් බෑග්ස් වලට මම මේ වගේ කම්ෆර්ටබල් විදියට තියෙනවා. මේවා වෙනම බුක් කරන්න ඕන. මෙහෙමයි කොෆි හදාගන්න. ඕකේද? ඔයාලට මොකද හිතෙන්නේ ට්‍රේන් එකේ රෙස්ටෝරන්ට් එක්ස්පීරියන්ස් එක? ඒක හොඳයි. ඔයා කන්න එපා කිව්වම මම කන්නේ නැහැ. එකම අරගෙන ඉඳලා බලන්න. හෙල්සින්කි වල හම්බෙමු එහෙනම්. 65 years in Finland. Oh, 65. Must. Okay, have a nice trip. Jatkomatka ja Okay, hyvää matka. ඔන්න දැන් අපි VR එකෙන් බැහැලා හෙල්සින්කි වලට ඇවිල්ලා ඉන්නේ. ඔයාලා දන්න යාළුවෙකුත් ඉන්නවා බලන්න කවුද කියලා. අඳුරනවා නේද? ඉතින් ඊට පස්සේ අයියත් එක්ක අපි ගියා හොඳට කන්න. ඒක කන්න බෑ. Koyani adu. ඔන්න ඉතින් අපි කෑවට පස්සේ ට්‍රෑම් එකේ තමා ගෙදර ගියේ. බලන්නකො මෙයාලා මම රවට්ටනවා අත දාන්න කියලා. but normally ට්‍රෑම් එකක් හැම හෝල්ට් එකේම නවත්තනවා. එහෙනම් අපි හෙල්සින්කි වල ඉඳන් පිටත් වෙන්න යන්නේ. මම ආවෙනකන් ඔයා එනවා. මේ තියෙන්නේ හෙල්සින්කි ඉන්ටර්නැෂනල් එයාපෝට් එක. එන්න කියන්න අපිත් එක්ක ඇතුළට. මේ තියෙන්නේ බෝඩින් පාස් එක අපිට බලන්න පුළුවන් print එක ඊමේල් එකට ඒ වගේම ස්කෑන් කරගන්නත් පුළුවන්. Happy. And nails. Kana amataka. අමතකයි දැන් ඒක දාලා කියවත් අමතකයි. දැන් ඔයා මේක බෝඩින් පාස් පාස්පෝර්ට් එක පාස් ස්ක්‍රීන් එක ගන්න. දැන් අපි පාස්පෝර්ට් බලන්න කොහෙද බලන්නේ? චෙකින් එක. සමහර වෙලාවට ඩොමස්ටික් ගොඩක් කරලා ආර්පී එක තියා ආර්පී දිනවල ආර්පී ඔයාලට ලොකෝට ඉෂුව ගන්න නැහැ මල අර ඉන්ටර්නැෂනල් වගේ නෑ. ඔව් නිකන් බස් එක යනවා. අන්නේ මේ ආගේ උපදෙස් ටිකත් අපි අරගෙන අපි යනවා දැන් චෙකින් වෙන්න. පල්ලනේ
ඒ දෙන්නටත් ගුඩ් බයි කියලා. ඔක් උගාට වැන්දේ නෑ. දින ඔයා ගන්න. අනේ මේ අපි දෙන්න පිටත් වුණා. Yes, this will still scan that Yeah. code there. Have a good flight. Thank you. ඉතින් අපි සිකියුරිටි චෙක් අප් එකත් ඉවර වෙලා දැන් ඉන්නේ මේ ඩියුටි ෆ්‍රී එකේ. අපිට ටයිම් තිබ්බ හින්දා අපි පොඩි වෙලාවක් ඩියුටි ෆ්‍රී එකේ ස්පෙන්ඩ් කරලා අපේ ගේට් එක විස්ස අපි යනවා දැන් විස්සට. ගේට් එක හොයාගෙන යනවා ඉතින්. මේ තියෙන්නේ අපේ ෆ්ලයිට් එක. මාර එක්සයිටින් අපි දෙන්නම දාලා. ඔයාලට පේනවා ඇති අපේ එක්ස්ප්‍රෙෂන් වලින් අපි කොහොමද මේ ට්‍රිප් එකට රෙඩි වුනේ කියලා. විනාඩි 10කින් විතර අපි පිටත් වෙනවා නේ. අපි කොහෙටද යන්නේ? ඒක කියනවා. බත් දැන් යන්නේ අපිට තියෙන ට්‍රාන්සිට් එකක් ඇම්ස්ටර්ඩම්. Okay. එහෙනම් ඇම්ස්ටර්ඩම් එයාපෝට් bye bye. Welcome to our Flying Blue members, and in a few moments I would like to explain some things about the safety on board. And out of respect for everyone's privacy, you must get permission from passengers or crew before taking photographs or videos, and we wish you a very pleasant flight. හිතුවවත් නැති විදිහට ෆ්ලයිට් එකෙන් අපිට බර්ත්ඩේ එකට සර්ප්‍රයිස් ගිෆ්ට් එකකුත් හම්බුණා. And welcome to Amsterdam, welcome to the Netherlands. Please remain seated with your seatbelt fastened until the fasten seatbelt signs have been switched off. On behalf of the entire crew, thank you for flying KLM. It was a pleasure having you aboard with us today. We wish you a good stay or a pleasant onward journey. Thank you. දැන් මේ යන්නේ අපේ ඊළඟ ෆ්ලයිට් එකට. මේක තමයි ගේට් එක B30. මෙතන සෝන් වයිස් තමයි අපි වැද්දොල්ට ගන්නෙ. ඉතින් අපි අපේ සෝන් එක කතා කරද්දී අපිට එන්ට වෙන්න පුළුවන් ඇතුළට. ඇම්ස්ටර්ඩම් එයාපෝට් එක කියන්නේ මේ ටිකක් ලොකු එයාපෝට් එකක්. ඉතින් ඒ හින්දා අපේ ෆ්ලයිට් එකට අපිට පොඩි බස් රයිඩ් එකකුත් හම්බුණා. අතට වීඩියෝ එක ඉවරයි. එහෙනම් ඉතින් ආයෙත් ජර්මනි වලින් ලස්සන වීඩියෝස් ටිකකින් හම්බෙමු. ගිහින් එන්නම්. බයි බයි.